කෝප්පමාමේ තේ හැඳි පොඩ්ඩි කොයි මුරුසුලතාවේ පැන්සල්ලයේ පිහදෙන බබය කොයි පිටිය මහප්පේ ඉස්කුරු කුරු කුරු ගෑරු ආච්චි කොයි මේ ඔක්කොමලා ඉරපායන කොට දොයිය බබාලා වෙයි ඉරපායන කොට දොයිය බබාලා වැඩේ පුතේ තේ හැන්දට බෑ පනිට්ටුවෙන් කරන වැඩේ පෝච්චියට බෑ ඕප්පෙ මිස මිටියෙන් අපි වතුර බොන්නේ නෑ දත් පුරුසුව අරගෙන නෑ ඇන ගහන්නේ නෑ පිහදාන බබයියා ගෑරු ආච්චි ඉස්කුරු කුරුලා මෙයාලට පන ඇවිදිලා පිහදාන බබයියා ගෑරු ආච්චි ඉස්කුරු කුරුලා මෙයාලට පන ඇවිදිලා අලවන පැටි තරහ උනොත් අලවන්නට බෑ කොර බාප්ප කැඩුනොත් වේලාවට වැඩ බෑ නූල් රෝදිගේ ගුරුකම පින්සලාට නෑ මේ හැකියා එකතු වුණොත් පැරදෙන්නේ නෑ එක හැකියා දැන හඳුනාලා එකතු කරමු අපි ජය ගමු සැනසෙමු මිතුරු එක හැකියා දැන හඳුනාලා එකතු කරමු අපි ජය ගමු සැනසෙමු මිතුරු ඉර පායන කොට දොයිය බබාලා doi babu අම්මේ දැන් කතාවක් කියලා දෙන්නකෝ රෑ වුණා වැඩිනේ පුතේ පස්සේ බලමු සුබ රාත්‍රියක් අම්මා කට්ටියම මෙහාට එමු. හැමෝටම එකම සෙල්ලම. අපි අලුත් දෙයක් කරමු. බබා දාපු දත ගලනවා මම දැක්කා. අපි ඒක හංගමු. අලුත් දෙයක් නෙවෙයි ඒක. කොට්ටයටින් දතක් ගත්ත කියලා අලුත් සෙල්ලමක් කරනවද ඒක? එහෙමනම් අලුත් අදහසක් හොයාගන්න වෙනවා. හොඳ අදහසක්. අපි වැලි මාලිගාවක් හදමු එළිය. හරි. සලස්ම නියමයි. වැඩේ පටන් ගමු. පිය බබා ඕක අරගෙන එළියට යමු. ඉක්මන් කරන්න. එන්න ඔක්කොමලා මාත් එක්ක. දැන් හැමෝම වැලිගොඩ ළඟට. ඉක්මනට එන්නම් පුරුෂ බබාවත් එක්ක කරගෙනම. ඔක්කොම ආවනම් හොඳයි. සවලෝ අනිට්ටු මල්ලියෝ කොහෙද ඔයලා? මොකද කලබලේ? අපිට ලස්සන වැලි මාලිගාවක් හදන්න ඕන. බබා පුදුම කරවන්න. සුළු වැඩක් මං ඕක කරලා දෙන්නම්කෝ ඔයාලට. ඉක්මනට කෝ සැලස්ම. වැඩේ පටන් ගන්නකෝ. මං කරන්නම්. දකකාර හැඳි පොඩ්ඩි බැරි වැඩ කරන්න එපා. මේ යාළුවා ඔයා ගිහලා පණික්ටු මල්ලිට එන්න කියනවද? එයා පල්ලෙහා ඇති. ඉක්මන් කරන්න. ඉන්න මාත් එනවා. ඉක්මන් කරමු. හැඳි පොඩ්ඩි කොහෙද ගියේ? හැඳි පොඩ්ඩි මාව ඇහෙනවද හැඳි පොඩ්ඩි? ඔව් පැන්සල් අයියේ මෙතනින් එළියට එන්න බෑ. ඉන්න මං යාළුවෙක් එක්කන් එන්න. මොකද මල්ලිකා පුතයා? බලාගෙන හයියෙන් ගහන්න එපා. අපයි. හොඳයි මාලිගාව හදන්න පටන් ගමු. මට තනියම මේක හදන්න බෑ. ඔයාලට තේරෙන්නේ නැද්ද? මොකද පණිට්ටු මල්ලි තාම ආවේ නැත්තේ මෙතනට. කවුද ඔය?
මම හැඳි පොඩ්ඩි මාව හිර වෙලා මෙතන. මේ දගයා කරගත්තොත් කරදරයක් තමයි. කොහොමද පනිට්ටු මල්ලි? ඇන්සල්ලයේ කොහමද වැලි මාලිගේ හදන්න ආව හොය හොය හිටියේ. එන්න කොහෙන දැම්මම හැඳි පොඩ්ඩව බේරගමු. ඔයා ස්පොන්යන්ගේ උඩ නැගලා කොක්කේ එල්ලිලා හැඳි පොඩ්ඩව බේරගන්න. හැඳි පොඩ්ඩෝ අපි දැන් දොර අරිනවා. හරිනේ කරදරයක් නෑනේ. මොකුත් නෑ බය වෙලා හිටියේ මං. හරි ගිහිල්ලා වැලි මාලිගාව හදමු අපි. ඉක්මනට යන්න. අයියෝ හිමි හිතෙනවා හිතෙනවා නියමයි ලස්සනයි. බබා නම් පුදුම වෙනවා. ලස්සන නිර්මාණයක්. ඔක්කොමලා ලෑස්තියමු. ඔර මාමා දැන් කෑ ගන්න පටන් ගනීවි. තමන්ගේ තැන් වලට යන්න ඕන. මාමව දකින්න තාසයි. එලි වෙලා ඉක්මනට හැංගිමු. ඔර මාමා තාම නිදි. සෙල්ලම් කරන්න පුළුවන් තවත්. අම්මා මම ඊයේ ලස්සන හීනයක් දැක්කා. ලොකු වැලි මාලිගාවක් හදලා තිබුණා අපේ මීතුලේ.